අම්බෝ අයියේ මගේ බඩ රිදෙනවා අම්බෝ. තොගේ බඩ රිදෙන කහන්නත් දෙයක්ද? තෝ ඔය කන තරමට ටිකක් කාපන් ටිකක්. මට ඉන්න බෑ මගේ බඩ රිදෙනවා. හරි එහෙනම් යමන් දොස්තර මහත්තයා හම්බ වෙන්න. වරෙන් ඉක්මනට ඉතින්. ඔය ඉතින් තොට හරියට යන්නවත් බෑනේ. කාපු විදියට එක වෙලකට බත් පිඟන් 3ක් කනවා කියන්නේ සෙල්ලමක්ද? අම්මෝ බලපන් බම් පොලිම හරියට ආධාර බෙදනවා වගේ. මොනවා පොළොව ප්‍රසිද්ධනවා දොස්තර මහත්තයා. ඔය ඉතින් ඔය කන් ඇහිලෙපැයි කියන්න. මම කිව්වේ පොලිම වැඩි කියලා. ඔය ඉතින් ඔය වාතෙත් යනවත කොස්සටද කෑවේ උදේට? ඇයි මොකද්ද වෙලා තියෙන්නේ මල්ලිට? බඩ අල්ලගෙන ඉන්නේ. නෑ නෑ මෙන්න මූ කාලා වැඩි වෙලා. හා එහෙනම් ඔයාලා ඉස්සෙල්ලා යන්න. කවුනේ මල්ලි? මං පස්සේ එන්න. ඊළඟ එන්න. කියන බල නම සිරිවර්ධනලාගේ පඤ්ඤසෝම. මූට කිස්තුපූරල නමක් තියෙන්නේ. සිරිවර්ධනලාගේ පඤ්ඤසෝම. කියාපිය බලන්න දැන් ලෙඩේ. දොස්තර මහත්තයා මෙයාගේ බඩ රිදෙනවලු. එහෙමද? කියාපිය බලන්න මූ බත් කෑවද කියලා. නැතුව දොස්තර මහත්තයා. මූ වේලකට බත් පිඟන් 3ක් කනවා. මොනවා? එතකොට මූ දවසට බත් පිඟන් 9ක් කනවද? ඔව් දොස්තර මහත්තයා. මම දැනගත්ත ලෙඩේ මොකද්ද කියලා. එහෙනම් මම පෙත්තක් දෙන්නම්. ඒක බත් පිඟානට දාලා තෝ කාපන්. කොට තොට දවසට බත් පිඟන් 18ක් කන්න පුළුවන්. එහෙනම් දොස්තර මහත්තයා අපි ගිහින් එන්න. අම්මෝ මොකක්ද ඒ ගඳ? බොම්බිලි කරවල ගඳක් නේ. අරු මාස ගානකින් රීලන. කකුසියක් තියෙන තැනක් පෙන්නුවනම් හරි. ඊළඟ එන්න. නම කියන්න බලන්න. පින්කිය කියලා තමයි ගෙදරට කියන්නේ. මොනවා? මූ කොල්ලෙක්ද නැත්තම් කෙල්ලෙක්ද? ලෙඩේ කියාපිය බලන්න. දොස්තර මහත්තයා දවසෙම කනවා දවසෙම නිදා ගන්නවා. ඒ මදිවට මිතුළු හැමතැනම වලවලුත් හාරනවා. උඹ මිතුලේ හැමතැනම වලවලුත් හාරනවද? උඹ බින්කුණ්ඩෙද? දොස්තර මහත්තයෝ පින්කි කිව්වා අපේ බල්ලට. එච්චරලා කිව්ව හොරකට බල්ලෙක් ගැන දෙයක්ෝ? කමක් නෑ මම බෙහෙත් ටිකක් දෙන්න. මේකෙන් ටිකක් බාලට දීලා ඊටු ටික උඹ බීපන්. ඕන්නම් බඩේලි එහෙමත් ආවි. එහෙනම් මම යනවා දොස්තර මහත්තයෝ. මං දවස් දෙක තුනකින් එන්නම් බල්ලෝ බල්ලයන්.